හලෝ බඩි. ඉතින් ගියා පොසොන් එකට දන්සල් කන්න. දන්සල් වැඩි හම්බුන්නේ නැහැ මචං. දන්සල් 7ක් හරි 8ක් හරි වගේ සෙට් වෙන්න ඇත්තේ. මොකද අපි ගියේ ගලේවල රෝඩ් එකේ ගියේ. 7ක් 8ක් වගේ තමයි සෙට් උනේ දන්සල්. හරි වැඩි කතා ඕනේ නැහැ. අපි ඒ පැත්තට යමු. එහෙනම් ඒ පැත්තෙන් සෙට් වෙමු. ඉතින් ඉස්සෙල්ලාම හම්බුනේ මේ සව් එකක් හම්බුනේ. සව් දන්සල. ඉතින් කියන්න දෙයක් නෑ මචං, සව් දන්සල සුපිරිය. මේ මාරම රහයි. අවුලක්ම තිබ්බේ නෑ. මේ ඉතින් ඔන්න සව් දන්සලේ වටපිටාව. ඉතින් නියම බීපු නියම සව් එක. නියමයි සුපිරි. ඉතින් ඊළඟට අපිට සෙට් වුණා මචං දෙවැනියට කඩල දන්සලක්. කඩල එකත් කියන්න දෙයක් නැහැ. කඩල එකත් මාරම රහයි. නියමයි. වැඩිපුරත් එක්ක හම්බුණා 10 මල්ලෙන් මේ 10 ටියුලිප් බෑග් එකෙන් එකක් තිබ්බා. මේ එකක් දුන්නා මේ කඩල. ඉතින් ඔය දැන් පේනවනේ. අපි කොහොම හරි ඊළඟ එකට යනකම්ම කකා ගියා. කොහොම හරි දවසම කෑවා. ඊළඟට මචං සෙට් වුණා බීම දන්සලක්. බීම එකත් අවුලක්ම නැහැ. හැබැයි පොඩ්ඩක් තීත්තරහ ආවා. මේ ඒක නිසා අවුල් බීම එක. හැබැයි එහෙම කියලා අතෑරියේ නැහැ. බීම එක බිව්වා මචංලා. එතනින් සෙට් එක බීලා ඉතින් අපි එතනින් බැක් වෙලා ඉතින් අපි දැන් යන්නේ. එතන රඹුටන් ගොඩාක් හම්බුණා. හැබැයි රඹුටන් ගත්තේ නැහැ. මේ රඹුටන් වාරෙත් දැන් පටන් ගන්න තියෙන්නේ. අපි ඉතින් කෝකටක් කියලා තෙල් ටිකකුත් ගහගන්න ඉතින් සෙඩ් එකට ගියා. මොකද නැත්තම් මදි වුණොත් එහෙම තෙල්. ඉතින් තෙල් ටිකකුත් ගහගන්න උන් සෙඩ් එකට ගිහිල්ලා එතකොට බෑකප් වෙලා ආයේ අපිට හම්බුණා බීම දන්සලක්. හැබැයි ඒක නම් සුපිරි බීම දන්සල. මේ බීම දෙකක්ම මම බිව්වා. මාර රහයි බීම එක. මාරු කියලා වැඩක් නැහැ. ඒ බීම එක සුපිරි. ඉස්සෙල්ලා කලින් හම්බුණු බීම එකට වඩා මාරම රහක් තිබ්බේ බීම එකේ. සුපිරි බීම එක. ඉතින් අපිට ඊළඟට අපි එතනින් බැක් වෙලා ඉතින් අපි ගියා අපිට එලිෆන්ට් හවුස් එකෙන් ගලවල පාරේ මේක තිබ්බේ මැලසිරිපුර. එලිෆන්ට් හවුස් එකෙන් දුන්නේ අයිස්ක්‍රීම්. මේ රුපියල් 50 ටූබ් අයිස් එක. ඒක දුන්නා. ඒකෙන් අපි මේ අයිස්ක්‍රීම් ගත්තා මේ 10ක් 15ක් විතර ගත්තා. අපිට වැඩිපුර දෙකක් තිබිලා යන කට්ටිය අතරමඟ නවත්තලා ඉවරලා දුන්නා. මොකද අපිට වැඩි නිසා, වැඩිපුර හම්බුන නිසා ලෝභ ගමක් නැතුව එලිෆන්ට් හවුස් එකෙන් දුන්නා අයිස්. ඉතින් ඒකත් කෑවා. මම අයිස් දෙකක් කෑවා. මමයි වයිෆුයි 4ක් කෑවා. දෙක. ළමයා ඒ වෙලාවේ නිදි හිටියේ. එයාගේ අයිස් එක එහෙම තියලා දිය කරලා දුන්නේ. මේ දිය වෙලා තිබ්බ නිසා. ඊට පස්සේ අපිට සෙට් වුණා මඤ්ඤොක දන්සලක්. ඒක උමන්දාවේ පන්සල කිට්ටුව කරලා යද්දි හම්බුනේ. ඒකත් අවුලක් නැහැ කියන්න කිසි දෙයක් නැහැ. මාරම රහයි. ඊට පස්සේ අපිට සෙට් වුණා මේ මඤ්ඤොක් කඩිය කාලා ඉවරලා අපි යන්න ලෑස්ති වුණා. ඉතින් එතනින් බඩ පිරෙන්නම කෑවා. ඉතින් මඤ්ඤොක්කා සුපිරි මඤ්ඤොක්ක එකනේ. අවුලක්ම නැහැ. ඉතින් අපිට මට මතක විදිහට ඊළඟට සෙට් උනේ මේ මාරි තිබ්බා. මාරි දන්සලක් හරි. මාරි දන්සලක් මට ඉතින් මම ඉතින් මඤ්ඤොක එක කාලා ඉවරලා මේ කන්න බැරි වුණා. ඉතින් මේ මඤ්ඤොක එක කාලා ඉවරලා බුලත් ටිකක් කෑවා. ඒකින්ද මට මාරි කන්න බැරි වුණා. අනික් කට්ටිය හැබැයි මාරි කෑවා. මාරි කිව්වට අර සෝටිස් බිස්කට්. ඉතින් යාළුවනේ මෙතනින් ඉතින් ඉවරයි අපේ දන්සල් කෙලිය. එහෙනම් බඩි අපි ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න. එහෙනම් බුදු සරණයි. තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න. බායි.